ඉදිරි මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවෙන් මාළු ආනයනය කිරීම යුරෝපා සංගමය ආරම්භ ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජ්‍ය මහ කොමසාරිස් පෝල් ගොඩ්ෆ්‍රි මහතා පවසනවා. ඔහු පැවසුවේ මෙලෙස මෙරට මත්ස්‍ය ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම මත ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ ගලා එනු ඇති බවයි. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී උත්සවයක් සංවිධානය කර තිබුණා. මෙහිදී GSP+ සහනය සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර එහිදී ශ්‍රී ලංකා යුරෝපා සංගමයේ නියෝජ්‍ය මහ කොමසාරිස් පෝල් ගොඩ්ෆ්‍රි මහතා පැවසුවේ GSP+ සහනය සඳහා අයදුම් කිරීමේ කාලවකවානුව ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කළ යුතු බවයි. කවදද GSP+ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ? Decision for the Sri Lankan government. We are working with them so that ඒක ශ්‍රී ලංකාවේ රජය සතු තීරණයක්. අපි ඔවුන් සමග වැඩ කරනවා. ඉතින් හොඳ අවස්ථාවක් තිබෙනවා GSP+ අයදුම්පත සාර්ථක කරගන්න. නමුත් අයදුම්පත සම්බන්ධයෙන් තීරණය කරන කාලය ශ්‍රී ලංකාවේ රජය සතු වගකීමක්. for the Sri Lankan government. GSP+ සහන ලබා දීම සඳහා යුරෝපා කොමිසම මගින් විවිධ කොන්දේසි දමා තිබෙනවාද? ඔබ හිතනවාද එහෙම දබා තිබෙනවා කියලා? එහෙමනම් මේ මොනවාද? So we have a range of conditions. ඕනෑම රටකට GSP+ සහනය ලබා ගැනීමට නම් කොන්දේසි පරාසයක් තිබෙනවා. ශ්‍රී ලංකාවට පමණක් විශේෂ කොන්දේසි නැහැ. ඉතින් GSP+ ශ්‍රී ලංකාවටත් ඕන නම් ඔවුන්ටත් ජාත්‍යන්තර මානව හිමිකම් කොන්දේසි ක්‍රියාත්මක කරන්න වෙනවා. We need to implement those international human rights conditions. විශ්වවිද්‍යාලවල නවක වදය දෙන ශිෂ්‍යයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අවධාරණය කරනවා. ඔහු අද මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ කැලණිය සරසවියේ නවක වද සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින්. නවක වදය දුන් බවට සිදු කළ පැමිණිල්ලකට අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 7 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වදය පිළිබඳව කරුණු දැක්වීම සඳහා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහන්ලාල් ග්‍රේරු මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අත වශයෙන්ම අපිට පංගුවක් වෙලාවට අදහන්න බැරි ඊටාම පහත් මට්ටමේ හිංසන ක්‍රියාවලිය විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙනවා. විශ්වවිද්‍යාල තුළ මේ කෙරුණු පර්යේෂණ වලින් 50%කට වැඩි ප්‍රමාණයකට සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ මානසික මට්ටමට බලපාලා තියෙනවා මේ දේවල්. මේ නවකෝද දිහා බලනකොට අපිට පේන්නේ මේ නවකෝදය කරන අය ඒක ඇත්තටම මානසික වශයෙන් බෙහෙත් කළ යුතු අය හැටියට. අපේ රටේ තාමත් මුදා නොගත් කලාප තියෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. ඒ තමයි විශ්වවිද්‍යාලය ඇතුළේ විශේෂයෙන් නවක ශිෂ්‍යයන් එනකොට විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙන වෙනම ආණ්ඩු ඒ ඇතුළේ පාලනය වෙන වෙනම ක්‍රමයකට ඒවට අත ගහන්න යන්න බලධාරීන් බයයි. මේක තවදුරටත් ඉඩ දෙන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. මේ අතර මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට නවක වදය ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක්ද අද උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. ඉන්පසු විශේෂ මාධ්‍යවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා. නවක වදය පාර්ලිමේන්තු පනතකින් තහනම් කරලා තියෙන්නේ. නවක වදයට සම්බන්ධ ඒ ශිෂ්‍යාවන්ට දඩුවම් කරන්න පුළුවන් නීති රීති පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා තියෙනවා. ඉතින් අද වෙලා තියෙන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි. නීතිය ක්‍රියාත්මක වෙන්න පැමිණිලි අවශ්‍යයි. ශිෂ්‍යාවන් පැමිණිලි කරන්න අධිපති කරනවා. නමුත් මේ අවස්ථාවේදී අපිට පැහැදිලි පැමිණිලි ලැබිලා තියෙනවා කවුද මේ නවක වදය කරන්න කියලා. ඉතින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. දැන් අද දෙරණ සිව් දෙස යෝෂිත රාජපක්ෂ මහතා අද පස්වරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණියා. ඒ CSN නාලිකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පානදුර නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතින් සිදු කෙරුණා. එම අවස්ථාව සඳහා පානදුර ප්‍රධාන සංවිධායක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රැකියාලාභී උපාධිධාරී සංගමය අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අසලදී විරෝධතාවක නිරත වුණා. ඒ ග්‍රාම සේවාව සම්මට්ටමින් රාජකාරී කරමින් සිටින 16,000කට ආසන්න සංවර්ධන නිලධාරීන්ට පැවරී තිබූ සංවර්ධන රාජකාරී ඉවත් කිරීමට විරෝධය පළ කරමින්. තවත් සවිස්තර තොරතුරු සමගින් යලිත් රාත්‍රී 8ට හමු. සුබ රාත්‍රියක්.